ඉතින් ඉතින් අද එකතු වෙලා තියෙන්නේ මම බෙඩ් ඩෝස් වීඩියෝ එකක් එක්ක. අද මාත් එක්ක ඉන්නවා ගෙස්ට් කලින් යාළුවා කැපුවා. ඌ වැඩන්නේ ඌ හිකඩලේ. හරි අපි එනවා වෙල් කතා කරමු. යම් ගෙස්ටර්. ගේම්ස්ට නෙමෙයි බ්‍රෝ මං MK ගේම්ස්ට තේරුම් ගනින් ඔක්කොමම කියනවා. මූ ඔක්කොම හිකඩලේයෝ. නෑ මං හිකන නෙමෙයි. ඔයා 아무තු ජීවියෙක් නේ. මැච් එක වැටුණාද? මැච් එකට වැටුණා. අම්මා අද කන. හරි එහෙනම් ඉතින්. යාළුවේ කලින් ගැව්ව සර්වර් එකම තමා ගන්නේ. අද මාත් එක්ක ඉන්නේ ප්‍රෝ කෙනෙක්. අයින් බීට්. ඒ වගේම ගේම්ස්ටටත් තියෙනවා EP නන් නෙමෙයි. ගේම්ස්ට නෙමෙයි ගෑන්ස්ට. හිකනලයා කියමුම. ගෑන්ස්ටර්. ගෑන්ස්ටර් මොකද්ද ගන්නේ MK කිව්වා නම් නේද? සිංගිති පාතාලේ නම ෆැමිලීස්. ෆැමිලි ඕ අනේ මට තව චුට්ටක් ඕනේ 16ක් දියන්. චුට්ටක් අයියෝ කෝ ඉන්නේ. වෙට්ටක් ඔයාට බඩු ටික ගන්න. ඔයා බඩු ටික ගන්නකෝ ඔයා ප්‍රෝන්. ඕන් දැන් බඩු ටික ගන්න. එපා ආයෙ නම් මන් ඩිෆෙන්ස් එතකොට. අනේ අපි පින්ක්. වෙට්ට දෙයන්න ඕනේ. එහා පැත්තට. හරි අරුන් ගේම ගහන්න යන්නේ එහා පැත්තට. ඔන්න බලන්නේ. කෝ බලමු යාළුවා අපි මෙයාගේ ස්පීඩ් බ්‍රිජ් එක බලමු. අම්මෝ ඕකනේ ඉතින් මොකෙක්ද නේද ඔකයි ඉතින් බඩේ ඉපදුනේ ගෙට්ටක් පුළුවන්. ඒක නම් බෑ. අම්මා පුහැක්. හරි. ගෝඩ් බ්‍රිජ් එක වැඩ කරානේ. බ්‍රිජ් නන් නෙමෙයි ගොඩ් බ්‍රිජ් කරන්නේ යාළුවේ මම. මේ හිකනලේ නෙමෙයි මේ වීඩියෝ කරනවා මාත් වීඩියෝ කරනවා හැක් නන් නෙමෙයි. ඔව් මූ වීඩියෝ කරනවා මූ හිකනල් වීඩියෝ අනේ හිකනලේ වගේ ගැව්වා අනේ බෙඩ් එකේ අන්තිම මූල් එක තියදී මූ ගැව්වා. මට ඩිෆෙන්ඩ්වත් කරන්න බැරි වුණා හරියට. ආමරයක් දාගමු. හිකනලේ ඒ පින් එක නෑ. හයෝ පින් එක නෑ කියන්නේ දැන්ද හිකනලේ වෙයිද? අයියෝ වැඩිපුර කඩුවකුත් අරන්. ඒක චෙස්ට් එකේ දැම්මා. හරි එක ඩවුන්. අනේ මැරුණා. එකෙක් ඩවුන්. මරාගෙන මැරුණා. දන්නවනේ යාළුවා අපි මරාගෙන මැරෙන සීන් එකේ ඉන්නේ. ඇයි මොකද? උන් ගහනවනේ වඩාගෙන. උන් දෙකක් ගහනවා. මගේ හෙල්ත් එකක් තිබ්බේ නෑ. උන් බේස්ද? මම පොඩි ආමර එකක් දාගත්තා. පොඩ්ඩලේ. පොඩි. ඔය එන්චාන්ටඩ් නේද ඉන්නේ? නෑ අයන්නාම. මේ දිරිසෙන වගේ ආමර එක. හරි තමයි. ප්‍රොටෙක්ෂන් 1 තියෙනවා. මට නේ. අසලාව. ඇත්තෙන් කිව්වොත් ඒක ආවේ කොහොමද මං බිට් කරේ නේ? අද විශේෂත්වයේ ෂේඩර් දාන් ගහන්නේ මං කවේ පළවෙනි යූටියුබර් ෂේඩර් දාන් ගහන. ඒ වගේ එනවා එකේ රනිල් බැසිල් ගෝඨාභය රාජපක්ෂ එනවා. ලයා දන්නවනේ. බලයන් හරි. මං වගේ වැඩෙක් ඉන්න ගමන් දෙනවද? මෙහෙම දිනන්ට. මං අහන්නේ මෙහෙම දිනන්ට දෙනවද? කවුද මෙහෙම බ්‍රිජ් කරේ මේ? ඔයන්. අර බෙඩ් එක නම් කඩන්න ඕනේ. ඔන්න දැන් මම යනවා බෙඩ් එක. යාළුවා අද නම් බෙඩ් එක කඩලා තමයි පස්ස බලන්න දුන්නේ. වැට්ටා. එපා. උන්ගේ බෙඩ් එක ඉන්න. එයාට ඵලයන්. අයියෝ උන්ගේ බෙඩ් එක නෑ. උන් ඉල්ලේ. මෙන්න අයියෝ oh far bro උන් ගාලවනේ එම තමා ඒ ඇයි ඌ ගැව්වේ මට ප්‍රශ්න
උන් ගහන උන්ට අහු වෙන කාට ගහනවා. මාර හිකනවලු ටිකක් මේ සර්වරේ ඉන්නේ. එනෝ අනේ ඌ අපේ බෙඩ් එකකට බුදු සරයි. අනේ මගේ බෙඩ් එකට බුදු සරයි කියන්න බෑ තාම. ඉකන නෑ ඉඳහම් මං ගහන. ඌ හිකනලා අපන් ගහපන්. මට ගහන්න කාර හරි ඉන්නවනම් දැන් මම කෝලක් ගහන්න. කියස් තුමේ. හරි ඒ කෝයි එක? ඌ මලා. අනේ ඌ මේකට ඉන්නේ. උන්ට වඩාගෙන ගහුවා. බලහම් මේ මොකෙද්ද ගෙන් මන්ද මෙසේජ් කරනවා බං. බලහම් මුන් රෙකෝඩ් කරන වෙලාවට කාලා ගනි ඒෝ මෙසේජ් දානවා. මෙසේජ් අග්‍ර මුන් ඕන වෙලාවට යාළුවනේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේ අපි රෙකෝඩ් කරද්දි රෙකෝඩින් කියලා ගහලා තියෙන්නේ. අයින්න එපා. ඉතින් මම රෙකෝඩින් කියලා ගහලා දෙන්න. හරි ඔයා දාලා තිබුණ නැති උනාට මං දාන ඉඳලා හිටලා. යාළුවෝ ඒක හදිස්සි රෙකෝඩින් කරන්න. මාපියා සිවි ගන්න එකට එන්න ආස කට්ටේ ඉන්නවන ඉස්සරහට කෝල් එකක් ගන්න. කෝල් ගහන්න එපා අම්මෝ කෝල් ගහන්න එපා. මෙසේජ් එකක් දාන්න Discord සර්වර් එක හැදෙත් නේද? හරි එක එක්කෙනා එක එක්කෙනා කියන්නේ ඔයා ඉතින් ඔය මට ගාන්න පුළුවන් මං ගාන පුළුවන්. ඒ හිකනල අන්න පාහරිය පෙන්න. යයි බලුවට තමා කරනවා. එපා ඉඳහන් TNT ජම්ප් එකක්වත් දාමු. හරිනේ. Oh my gosh, bed destroy. ඌ හෙන. හරි මං උන්ගේ බෙඩ් එකවත් අල්ලන්න. අයිලෝ තියෙනවා. හරි මං බෙඩ් එක අල්ලන්න. shit. අපි ඩවුන් ගපල්ලා. අපි සිරිපාද ගියා. සිරිපාද ගිහින් ඩවුන් වුණා. අපි යන්. හරි අරු වෙනවා. බලන් ඉඳපන් මං ගහන ඉදි. හරි බලමු. පිටිපස්සෙන් එනවා. දැන් තමයි ඔයාගේ බ්ලොක් එක ළඟට එන්නේ. හරි එනවා. හරි දැන් ඒගොල්ලෝ බ්‍රීජ් වෙන ගමන් කැපෙන් ටකල බෙඩ් හරි බෙඩ් එක ගත්තා. මරේ ජී බෙඩ් එක ගත්තා. එච්චර වෙනවා. මේ මූ ඩයමන්ඩ් එක්ක. මූ ඩයමන්ඩ් ගියා දක්වා. මේ ඔයා මේ ලීව් වෙ. මට ඔතෝ ලීව් වෙ. කියලා හිතනවා. මේක ලස්සනයි. ජී අනේ මේවා බෑක් වුණාද? රිටර්න් ටු ලොබි දෙන්න. හරි. මේ මధుරෙක් ඉඳගෙන කරනවා ෆ්‍රෙන්ඩ්ස්. හොඳටම කරනවා මధుරවා. මధుරව තමයි හොඳටම කරන්නේ. මම සැනිටයිසර් ටිකක් තව මොනවද ප්ලේ කරන්නේ අපි 4v4 එකක් යන්නද 4v4 එකක් යන්නද යාළුවෝ ජීවිතේ පළවෙනි වතාවට නෙමෙයි ජීවිතේ තුන්වෙනි සැරේට දන්නේ YouTube history එකේ පළවෙනි වතාවටද දන්නේ පස්වෙනි වතාවට කියලා හිතනවා 4v4 එකක් දානවා අයියෝ 4v4 නම් අයියෝ 4v4 සුපිරිනේ අපේ පැත්තට සුපිරි ලෙජන්ඩ්ස්ලා ටිකක් ආවොත් සුපිරි ඔය දානවා ඒ ලොබියට ආව බම්මා මොන ලොබි මේන් ලොබියට ආව බම් මාව කික් වෙනවා එලාවට අනේ ෆ්‍රෙන්ඩ්ස් මූට් එක ගන්න බෑ මූට් එක ගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් මේනවා හේ හරි පාටි ඉන්නවා හරි මේ මොඩි අපි 4v4 නේ 4v4 යාළුවේ අද තමයි කන්නේ 4v4 එකේ මොකක්වත් කිව්වට ඉන්නවා ඉතින් guys අද මම CM client එකෙන් නෙමෙයි ඉන්නේ CM client එකේ පොඩි අවුලක් මම ඔටෝ කික් වෙනවා කියන්නේ guys ලොබියට යන ඔටෝ ඉතින් හොඳයිනේ ඒ කියන්නේ අකෝ මැච් එක ගගහයි ගියා උඹ තනියෙන් ගන්න ඕනේ ඒ හතරක් එක යාළුවේ හතරක් ඉන්නවා මේකවත් දිනන්න බලමු
මම බෙඩ් එක අනිවාර්යෙන් ගන්න. මේකේ අනිවාර්යෙන් බඩාගෙන ගන්න. ගහන්න යාළුවෝ බඩාගෙන ගහන්න යාළුවෝ. මේකේ හරිම ලූට් 4 එන්න ඕනේ. ඒත් එන්නේ නැහැ. මදුරුවටත් රෙකෝඩ් ඒ රෂ් කරන්න එපා. මුන් ගහනකම් බලන් එමු. හා රෂ් කරන්න එපා. මුන් ගහනකම් බලන් එමු. එහි කනල ටික ගහනකම් බලන් ඉන්නෝනේ. අපි පොඩි මෙසේජ් මෙසේජ් ඉකලලයන්ට ගාමු. මේ මූත් ඒ වැඩේමද කොහෙද කරන්නේ යන්නේ මට විතරද හිතේ. මේ ලූට් අඩු වෙන්නේ යන්නේ. ආමීන් නෙසිල් නෝබි. ඒ සබ් කීයද බං උඹේ? අහන්න එපා ඒවා මේ රෙකෝඩ් එක දීද්දි නේද ෆ්‍රෙන්ඩ්ස්? නෑ සබ් කරන්න කියන්න සබ් කරන්න කියන්න. ඇත්ත සබ් කරන්න ඉතින් ඕගොල්ලෝ සබ් කරේ නැත්තම් අතප්පයක් තියනවා නම් සුව වෙන්න ඕනේ. මොකද්ද පුතේ සුව වෙන්න ඕනේ. අන්න ඒක අනිත් පැත්ත තමයි ගයිස් මෙයා ඔය කියන්නේ. එහෙම නෑ අපි එහෙම එහෙම වෙන්නේ එහෙම. අපි එහෙම අපි එහෙම හිතන්නේ. මේ මූණු දෙන්න මූණ කනවේ. කොම කනවේ. මගේ CPS දැන්ට යන් හිතනවා යනවා ඇති 12ක්වත්. මම ඔය මොකක්වත් දන්නේ නැහැ. අපි ෂේඩර් දාන්න ඒ නිල් CPS ගන්න එක මේ අන්න නිලා ගොනා. ඒ ඉඳලා මට ආමරයක් ගන්න ඉක්මනට වරෙන් ගෝල්ඩ් වරෙන් ගෝල්ඩ් එකක් වරෙන්. ගෝල්ඩ් එකක් වරෙන්. චෙස්ට් එකේ ගෝල්ඩ් තිබේ. බෙට් එක ඒ ඕක හතරයි. ඉන් එක නෑ. අයියෝ යාළුවේ මූණක් මොකෙද වන්නේ. මු හරහා යනවනේ අනේ. හරහා යනවා තමයි. ෆ්‍රෙන්ඩ්ස් මූණ කන්න ඕනේ. ඊළඟ යාළුවා අනිත් වීඩියෝ එකේ කියලා හිතනවා. උගේ ඉතින් PC එක හොඳටම කරනවා. උගේ PC එකට සෙට් පෝච්චි. PC එකට සෙට් පෝච්චි වෙලා. ඉතින් මොනවාද බං මේ මුන් හදන්නේ? ඩෝන්න. කවුද මේ ඉන්නේ? අඩි නම වෙන්නෙත් නෑ. නූබිද? නූබි යකෝ නූබි නූබ්ම තමා. නූබ් සීන් එකේනේ බං උඹ. ක්ලච් එක වැඩ කරේ නේ. ඒ අට්ටිය පයින්නෝ හරි. බේස් එක නිල්ලෙනවා. අඩ බ්ලූන්ට ගැහුවනම් හරි. පොලේ කඩක් ගහනවා. අනේ කියලා ඉස්සෙල්ලා කියලා. මම ඔය කන්ෆියුස් කරලා මොකක්ද මේ ගිහි ගාවේ. කිල්ලෝනේ. ඒ නිල් එකෙන් මොකද කරන්නේ? ඒ නිල් අපිද? අච්චික බෑනේ. රතු එකයි ඉන්නේ මම රතු එකාට ගහන්නම් එහෙනම්. රතු එක කහවලටද කොහෙද යනවාම ඉන්නේ? ඒ මු හැක්ක නැත්නම් මගේ සිග්නල් එක. යලෝ නේ අම්මට ග්‍රීන්. අඩෝ අපිනේ ග්‍රීන්. අඩෝ මේක දිනනවා බං අපි. අඩේ වලියක් දාන්න ගියා. බ්ලූ ඉඳගෙන දෙනවනේ. ඒ මගේ බෙඩ් එක ආරක්ෂා කරන්න මට නිදා ගන්න ඕනේ. ඔබනවා ගයිස් මම ඔබනවා ඉවරයක් නැහැ. මොනවාද ඔබන්නේ? ඔයා එබෙන්නේ නැද්ද? මවුස් එක. මවුස් එක. ඔයා එබෙන්නේ නේ. එබෙන්නේ යන්නේ ඒක හොඳ. ඒක විශාල ප්‍රශ්නයක් නේ. අන්න. ගහපන් ඕකට ගහපන්. නිල් පාහරය. අනේ මූව වැටෙන්න එන ගහපිය නිල්. ඒ ඔතන බ්‍රිජ් එක ළඟ ඉන්නපන්. අපේ බ්‍රිජ් එක ළඟ. දැන් බ්‍රිජ් එකෙන් යන්න එපා කොහොම හරි. හරි මේ. හරි ඈ අනේ ඊ උගේ එක ෂොට් එකයි. ඒ මාත් මැරෙනවා. ඌ හැකා. උගේ එක ෂොට් එකෙන් මැරෙනවා. ඌ හැක්. එන ගයිස් ඉරාට හැක්. ඕින්ද නෙමෙයි. නෑ ප්‍රෝ නෙමෙයි කියලා නෙමෙයි. අර උගේ එක ෂොට් එකෙන් මැරෙනවා. ඌ ආති දැල්ල. ඒ බලන් ඉමු මන් දන්න හොයන විදිය. මොකද්ද ටෙලිපෝට් තියලා උගේ නම දැක්කද? බ්ලූ දෙකයි රෙඩ් එකයි. දැන් ඉන්නේ වික්සි කියලා එක්කෙනෙක්. වික්සි.
ෆියුරි කෙනාද? එන්න රෙඩ් අයිනවා බොයිස්. මෙන්න රෙඩ් ඉන්නවා. රෙඩ් එකක් ඉන්නවා. බලමු මැච් එක. මේ අස්සේ රෙඩ් එක අපරෝ බම් පොඩ්ඩක්. රෙඩ් එක පොඩ්ඩක් ප්‍රෝ බම්. මින් ලුඩි ඉන්දියා දැක්කා ඉතාමත් ලෙස මයි අපනම් මන්නම් ප්‍රෝ නෙමේ. මන්නම් ප්‍රෝ නෙමේ යාළුවනේ. මට බිච් කරන්න පුළුවන් ඉස්සරයි. ඉතාමත් ලෙස රෙඩ් සෙත් හරි රෙඩ් අරගත්තා. රෙඩ් අරගත්තා. රෙඩ් අරගත්ත බ්ලූ එකත් එක්ක. රෙඩ් ක්ලච් එක කියලා මොනවා කියලා හිතුවේ. මේ නිල්ලේ කාට දෙන්න බෑනේ. අඩේ අපේ ග්‍රීන් නුම් දිනනා. මං හිටියනම් මේකම මරලත් ඉවරයි. මං හිටියනම් මං ඉතින් මූ ඉතින් හැක්නේ නැත්තම් ගන්න. මේ බලන් ඉන්නකොට කම්මැලි ඇති දැන්. මමත් හැක්කොන් කරගත්තා නම් ගහනවා හැක් ක්ලයන්ට් එක නේ ගයිස්. අන්න ගයිස් එන්නේ ඒකේ වීඩියෝ එකකුත් ඉස්සරහට ගේනවා. ඒගොල්ලන්ට ඉන්නා ඉතින් කට්ටිය ඔය හැක් ගහම ඉන්න බෑන් නෙවි. අනේ ඒගොල්ලන්ට විසඳුමක් වශයෙන් ගහගන්න මයින්ක්‍රාෆ්ට් ගහගන්න බැරි උන්ට හොඳම විසඳුම. ඒක මට හොඳයි නේ. අත ඕනම් පාවිච්චි කරලා බලන්න. මම රෙකමන්ඩ් කරන්නේ මාත් එක වැඩි යූස් කරන්නේ මම යූස් කරන්නේ ගයිස් බිල්ඩින් කරද්දි විතරයි. ඒ කියන්නේ ලයි හැක් එකේම තියෙනවා. ලයි කරන්න එහෙම පුළුවන් නේ. ඒකේ ගොඩක් හැක්ස් තියෙනවා ගයිස්. මේ බැක් වෙනවා. මේ හැක් තියෙනවා මම හිතන්නේ 50කට වඩා. දැන් මේකේ දිනනවද කියලා බලන්න. මුන්ට කම්මලිත් බලන්න. මේ ඉන්නේ අන්න ගීන් යාළුවෝ අපි දෙන්න අපි දන්නවා ඩිස්ට්‍රික් කියන්නේ අපි ඉද්දි අපේ වොන් එක එකතු වෙනවා බං අපේ දිනණේවට බලන් ඒක හොඳයි. ආද එහෙනම් යාළුවනේ මාත් යනවා ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා කමෙන්ට් එකක් දාලා නොටිෆිකේෂන් එකක් දාලා එහෙනම් යන්න බයි.